हाय गाइस මොකද වෙන්නේ වුණ අදත් R2K වීඩියෝ එකක් ගෙනල්ලා තිනවා යාළුවනේ. අද වීඩියෝ එකෙන් විශේෂයෙන්ම කතා කරන්න යන්නේ යාළුවනේ අපිට ලබන සතියේ එන්න තියෙන ඉවෙන්ට් එකක් යාළුවනේ කන්ෆර්ම් යාළුවනේ ඉවෙන්ට් එක ගැන. ඔයාලට ඒ ඉවෙන්ට් එක ගැන මේ වීඩියෝෙන් දැනගන්න පුළුවන් යාළුවනේ. ඒත් එක්කම යාළුවනේ අපිට ආයෙ පාරක් පර්පල් ෂේඩ් බන්ඩල් එක රිටර්න් කරනවා කියනවා යාළුවනේ. ඔයාලට මේ වීඩියෝ ආරයි ඒ ගැනත් දැනගන්න පුළුවන් යාළුවනේ. වීඩියෝ එකට යන්න කලින් පොඩි දේවල් මතක් කරන්න ඕනේ. YouTube channel එක subscribe කරපු නැති කට්ටිය ඉන්නවනම් subscribe කරලා support එකක් දෙන්න යාළුවනේ. මොකද 2K ගන්න තව subscribe ලා පොඩි ගාණක් තමයි ඕනේ යාළුවනේ. ඒත් එක්කම යාළුවනේ වීඩියෝ එකට like එකක් දාලා නැත්නම් like එකක් දාන්න යාළුවනේ. මොකද ඔයාගේ වීඩියෝ like එකෙන් තමයි තවත් කට්ටියට මේ වීඩියෝ share වෙන්නේ යාළුවනේ. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු අදගෙන ආපු වීඩියෝ එකට. හරි යාළුවනේ ඔයගොල්ලෝට දැන් බලා ගන්න පුළුවන් අපිට ඊළඟට එන්න තියෙන ලකි වීල් එක යාළුවනේ. ඔයගොල්ලෝ පේනවා ඇති මෙන්න මේ විදිහට ඩිසයින් වෙච්ච බන්ඩල් එකක් යාළුවනේ. මේ වීල් ලකි වීල් එක හරහා එනවා යාළුවනේ. ඒත් එක්කම ඔයාලට මෙන්න මේ පෑන් එකක් ගන්න පුළුවන් යාළුවනේ. ඒත් එක්කම මෙන්න මේ විදිහට ඩිසයින් වෙච්ච ෆීමේල් බන්ඩල් එකකුත් එනවා යාළුවනේ. ඔයාලට පේනවා ඇති යාළුවනේ ඒකේ ලක් එක 90 වෙනකන් තියෙනවා යාළුවනේ. ඒත් එක්කම යාළුවනේ ඔයාලට මෙන්න මේ බන්ඩල් එකක් ගන්න පුළුවන් යාළුවනේ. ඔයාලට ඒත් එක්කම ලූට් බොක්ස් එකක් ගන්නත් පුළුවන් යාළුවනේ. ඒත් එක්කම මේ වගේ ෆීමේල් බන්ඩල් එකකුත් එනවා යාළුවනේ. වෙනවා ඇති ඒකත් පට්ටම ලස්සනයි. ඒත් එක්කම යාළුවනේ ඔයාලට මෙන්න මේ විදිහට ඩිසයින් වෙච්ච අමුතුම ඇඟක් තියෙන අමුතුම බන්ඩල් එකකුත් එනවා යාළුවනේ. මේක නම් මේකට එන්නේ නැති වෙයි යාළුවනේ. මේක රින් ඉවෙන්ට් එකකට එනවා කියලා තමයි කන්ෆර්ම් නිවුස් එකක් යන්නේ යාළුවනේ. ඒකත් අපි සිදියට බලමු. මේ වගේ බන්ඩල් නම් යාළුවනේ ලේසියෙන් අපේ සර්වර් එකට මේ විදිහට රිටර්න් වෙන්නේ නැහැ යාළුවනේ. ඒක ෂුවර් නෑ හැබ කියන්නත් බෑ. ඒක නම් යාළුවනේ ගෝල්ඩන් බන්ඩල් එක නම් අපිට මේකෙන් මේ ඉවෙන්ට් එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ නැති වෙයි බොහෝ දුරට. අපිට මේ බන්ඩල් එකත් මේ ඉවෙන්ට් එක හරහා දෙයි බොහෝ දුරට. මෙන්න මේකත් අපිට එනවා කියලා කියනවා යාළුවනේ. ඒත් එක්කම මෙන්න මේ ෆීමේල් බන්ඩල් එකකුත් එනවා කියනවා යාළුවනේ. ඔයාලට යාළුවනේ මේකේ ලක් එක තිබ්බොත් ඕනම දෙයක් ඔයාලට ස්පින් ඩයමන්ඩ් 9න් ගන්න පුළුවන් යාළුවනේ. ලක් එක තිබ්බොත් එහෙම යාළුවනේ. මෙන්න මේ විදිහට කැරක වෙද්දී 9 වැදුනොත් එහෙම ඩයමන්ඩ් 9න් මේ ඔක්කොම ගන්න පුළුවන් යාළුවනේ. ඒත් එක්කම මේ බන්ඩල් එකකුත් එනවා කියනවා යාළුවනේ. මේකේ තියෙන හැම එකක්ම අපිට කන්ෆර්ම් කරන්න බෑ යාළුවනේ. මොකද අපේ සර්වර් එකට එද්දී මේවා වෙනස් වෙන්න පුළුවන් යාළුවනේ. මේ ඉමෝට් එකත් එනවා කියනවා යාළුවනේ. මේවා නම් ඒ නෝමල් පොඩි දේවල් නම් ඒ යාළුවනේ. ඒත් ලොකු වටින දේවල් නම් අපේ සර්වර් එකට දෙන්නේ නැහැ. ඔහොම ඔයගොල්ලෝ ගොඩක් දන්නවා යාළුවනේ. ඒවා හොඳ දේවල් අපේ සර්වර් එකට දෙන්නේ නැහැ. වැඩ කරන නැති දේවල් තමයි දෙන්නේ යාළුවනේ. අපි දැන් බලමු එහෙනම් අපිට ඊළඟට එන්න තියෙන ඉවෙන්ට් එක මොන වගේද කියලා. හරි යාළුවනේ ඔයගොල්ලෝට දැන් පෙන්නේ අපිට ඊළඟට එන්න තියෙන බෑක්පැක් සෙට් එක යාළුවනේ. ඔයගොල්ලෝ වෙන ඇති බෑක්පැක් දෙක හතරක් තියෙනවා යාළුවනේ. වින්ඩර්ලෑන්ඩ් ඉවෙන්ට් එකත් එක්ක යාළුවනේ මෙන්න මේ බෑක්පැක් එක එනවා යාළුවනේ. ඔය පේනවා ඇති මේකත් ළඟදී මෙන්න බෑක්පැක් එකක් තමයි යාළුවනේ. බොහෝ දුරට දෙසැම්බර් මාසේ විතර නැත්නම් නොවැම්බර් මාසේ ආග විතර වෙයි එද්දි. ඒ වගේම යාළුවනේ මේ බෑග් එකත් ඔයාලට බලා ගන්න පුළුවන් පෙන්ගුයින් කෙනෙක් තමයි ඉන්නේ යාළුවනේ. ඔයාලට පේනවා ඇති ඒකත් පට්ටම ලස්සනට ඩිසයින් වෙච්ච බෑග් එකක් තමයි යාළුවනේ. ඔයාලට පේනවා ඇති ඒක නිකන් සුපර්මෑන් වගේ තමයි ඩිසයින් වෙලා තියෙන්නේ යාළුවනේ. ඔයාලට ඒකෙන් එකක් ගන්නවා නම් ඩයමන්ඩ් 1500ක් විතර රෙඩි කරන් ඉන්න වෙනවා යාළුවනේ. ඔය දැන් ඉඳන්ම මන්ත්ලි වීක්ලි ගහන් ඉන්නේ යාළුවනේ. ඔයාලට ඒකෙන් බෑක්පැක් එකෙන් එකක් ගන්න පුළුවන් වෙයි. අපි දැන් බලමු ඊළඟට එන්න තියෙන ඉවෙන්ට් එක මොන වගේද කියලා. හරි යාළුවනේ ඔයගොල්ලෝට දැන් පෙන්නේ අපිට ඊළඟට එන්න තියෙන වෝල් ස්කින් ටික තමයි යාළුවනේ. ඔයාලා පේනවා ඇති එන්ජිනික් පෑන්ට් එකත් එක්ක ඩිසයින් වෙච්ච වෝල් ස්කින් එකත් ඔයාලට මේක බලා ගන්න පුළුවන් යාළුවනේ. පේනවා ඇති ඒකත් පට්ටම ලස්සනට ඩිසයින් වෙච්ච පට්ටම වෝල් ස්කින් එකක් තමයි යාළුවනේ. ඒත් එක්කම යාළුවනේ අපිට කලින් රිටර්න් වෙච්ච වෝල් ස්කින් එකක් තියෙනවා යාළුවනේ එන්ජිනික් පෑන්ට් එකත් එක්ක රිටර්න් වෙච්ච ඒවා. ඔයාලට මේ ස්කින් එකකින් එක වෝල් ස්කින් එකක් ගන්නවා නම් ඩයමන්ඩ් 1500ක් විතර රෙඩි කරන් ඉන්න වෙනවා යාළුවනේ. දැන් ඉඳන්ම මන්ත්ලි වීක්ලි ගාන් ඉන්න යාළුවනේ. මේ වෝල් ස්කින් එක නම් මිස් කරගන්න එපා යාළුවනේ. පට්ටම ලස්සනට ඩිසයින් වෙච්ච වෝල් ස්කින් එකක් යාළුවනේ. යාළුවනේ ඔයගොල්ලෝ මේ වෙනකම් වීඩියෝ එක බලන්නේ channel එක subscribe කරලා නෙවෙයි යාළුවනේ. දැන්ම ගිහලා channel එක subscribe කරලා support එකක් දෙන්න යාළුවනේ. මොකද 2K ගහන්න තව පොඩි subscribe කරන්නත් තමයි ඕනේ යාළුවනේ. ඒත් එක්කම 2K ගහපු ගමන් ලොකු giveaway එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා යාළුවනේ. නිසා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවනේ. එහෙනම් අපි දැන් බලමු අපේ සර්වර් එකට ඊළඟට එන්න තියෙන ඉවෙන්ට් එක මොන වගේද කියලා. හරි යාළුවනේ ඔයගොල්ලෝට පේනවා ඇති මෙන්න මේ ඉවෙන්ට් එක තමයි යාළුවනේ අපිට ළඟදී මෙන්න තියෙන ඉවෙන්ට් එක. ගොඩක් කට්ටිය ආස ඉවෙන්ට් එකක් තමයි යාළුවනේ මේක. ගොඩක් කට්ටිය මේ බන්ඩල් එකේ කොණ්ඩේ තමයි යාළුවනේ ආස. ඒත් එක්කම මේ බන්ඩල් එකේ කොණ්ඩේ තමයි වටින්නේ. මෙන්න මේ බන්ඩල් එකත් යාළුවනේ දෙසැම්බර් මාසේ එනවා කියලා නිවුස් එකක් යනවා යාළුවනේ. ගන්න කැමති කට්ටිය ඉන්නවනේ ඩයමන්ඩ් රෙඩි කරන් ඉන්න යාළුවනේ. මේකත් එනවා නම් ඉන්නේ රින් ඉවෙන්ට් එකට තමයි යාළුවනේ. කොමඩ් ඩයමන්ඩ්
මෙහෙම මේ ඉවෙන්ට් එකකට આવොත් එම ස්පින් 200 වගේ තමයි එන්නේ. එතකොට ඩයමන්ඩ් 6000ක් විතර යනවා. 5000ක් 6000ක් විතර රෙඩි කරන් ඉන්න වෙයි යාළුවනේ. මොකද ගේම් එකේ තියෙන රයාම බන්ඩල් දෙකක් තමයි ඒකත් යාළුවනේ. ඒ නිසා කොහොමද ඩයමන්ඩ් කනවා යාළුවනේ. ඒ නිසා දැන් ඉඳන්ම ඩයමන්ඩ් රෙඩි කරන් ඉන්න මන්ත්ලි වීක්ලි ගාවන. හරි යාළුවනේ අපි දැන් බලමු අපේ සර්වර් එකට එන්න තියෙන ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද කියලා. හරි යාළුවනේ ඔයගොල්ලෝ පේනවා ඇති ආයෙ පාරක් අපේ සර්වර් සමුරායි බන්ඩල් ටික ආයෙ පාරක් රිටර්න් කරනවා කියනවා යාළුවනේ. ඔයගොල්ලෝ පේනවා ඇති සමුරායි බන්ඩල් 4ක් රිටර්න් කරනවා යාළුවනේ. මේල් බන්ඩල් 2යි ෆීමේල් බන්ඩල් 2යි යාළුවනේ. පේනවා ඇති මෙන්න මේ විදිහට රිටර්න් වෙච්ච කලින් රිටර්න් වෙච්ච සමුරායි බන්ඩල් දෙක ටික තමයි ආයෙ රිටර්න් වෙන්නේ යාළුවනේ. රතු පාට එකයි ගෝල්ඩන් පාට එකයි ඔයගොල්ලෝ පේනවා ඇති රතු පාට සමුරායි බන්ඩල් වලට මේ විදිහට බලා ගන්න පුළුවන් යාළුවනේ. ඒත් එක්කම ගෝල්ඩන් එකේ මේල් බන්ඩල් එක තමයි යාළුවනේ ඔයාලට මේ බලා ගන්න පුළුවන්. ඒ ටිකේම කොණ්ඩේ තමයි ලස්සන යාළුවනේ ඔය බලා ගන්න පුළුවන්. අට ඒකෙත් එක්කම රතු පාට එකෙත් පට්ටම ලස්සනට ඩිසයින් වෙච්ච ඒවා තමයි යාළුවනේ තියෙන්නේ. ඔයාලට ගන්න කැමති කට්ටිය ඉන්නවනම් දැම්ම ඩයමන්ඩ් වැඩි කරන් ඉන්න. ඔමන් මේකටත් ඩයමන්ඩ් 4000ක් 5000ක් විතර යයි යාළුවනේ. ඩයමන්ඩ් දැන් ඉඳන්ම රෙඩි කරන් ඉන්න යාළුවනේ මන්ත්ලි වීක්ලි ගාන යාළුවනේ. ඒත් එක්කම යාළුවනේ වීඩියෝ පටන් ගද්දිම කිව්වා වගේම අපිට ඊළඟ සතියේ එන්න තියෙන ඉවෙන්ට් එක යාළුවනේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් යාළුවනේ. ආය යාළුවනේ මේ ඉවෙන්ට් එක කන්ෆර්ම් යාළුවනේ අපිට මේ වර්ල්ඩ් සීරීස් එකත් එක්ක එන්න තියෙන ඉවෙන්ට් එකක් තමයි යාළුවනේ. අපි එහෙනම් දැන් බලමු මේ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා. හරි යාළුවනේ ඔයගොල්ලෝට දැන් පේන්නේ මෙන්න මේ විදිහට තමයි යාළුවනේ අපිට ලබන සතියේ එන්න තියෙන ඉවෙන්ට් එක යාළුවනේ. පේනවා යාළුවනේ පට්ටම ලස්සනට ඩිසයින් වෙච්ච බන්ඩල් එකක් තමයි යාළුවනේ. ඒකේ කාලිසම නිකන් ප්‍රෝ කාලිසම වගේම තමයි ඩිසයින් වෙලා තියෙන්නේ යාළුවනේ. පාට විතරයි වෙනස්. ඒත් එක්කම මේ ඉවෙන්ට් එක කරා මේල් බන්ඩල් 3ක් විතර ගන්න පුළුවන් යාළුවනේ. ඒත් එක්කම වෙහිකල් ස්කින් එකක් සහ වෝල් ස්කින් එකක් ගන්න පුළුවන් යාළුවනේ. මේ ඉවෙන්ට් එක කරා ඔයගොල්ලෝ පේනවා ඇති වෝල් ස්කින් එකත් පට්ටම ලස්සනට ඩිසයින් වෙච්ච වෝල් ස්කින් එකක් තමයි යාළුවනේ. ඔයගොල්ලෝ පේනවා ඇති යාළුවනේ බන්ඩල් දෙකයි මේ විදිහට තමයි යාළුවනේ ඉවෙන්ට් එක ඉන්නේ යාළුවනේ. ඊට පස්සේ එක්ස්චේන්ජ් එකට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ බන්ඩල් දෙක රිටර්න් වෙලා තියෙන එක්ස්චේන්ජ් එකට ගන්න යාළුවනේ. ඒත් එක්කම මෙන්න මේ මැක්ස් 7 එකටත් වගේ මැක්ස් 7 එක වගේ ගන් ස්කින් එකටත් රිටර්න් වෙලා ගන් ස්කින් එක. ඒත් එක්කම යාළුවනේ බෑක් පැක් එකකුත් ඔයාලට මේ හරහා බලා ගන්න පුළුවන් යාළුවනේ. ඒත් එක්කම පෑන් එකකුත් බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ වීඩියෝ එකත් ඉවරයි යාළුවනේ. තෑම channel එකට subscribe කරපු නැති කට්ටිය ඉන්නවා නම් දැම්ම කියලා channel එක subscribe කරන් ඉන්න යාළුවනේ. මොකද 2K ගහපු ගමන් giveaway එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා යාළුවනේ. එහෙනම් අදට වීඩියෝ ඉවරයි යාළුවනේ. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. හැමෝටම ජය වේවා.